Hello everyone. Welcome back to Kodia at Korea. ඉතින් අදත් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් අහන කමෙන්ට් ප්‍රශ්නකට උත්තර අරන් තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ කොරියන් එම්බසි එකට ඔයා හැර වෙන කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ රිලේටිව් කෙනෙක් ඩොකියුමන්ට්ස් අරන් යනවා නම් මොනවද කරන්න ඕන කියලා ගොඩ දෙනෙක් අහනවා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර අරන් තමයි අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඔයාගේ ඩොකියුමන්ට් සර්ටිෆයි කරන්න කොරියන් එම්බසියට ඔයාට හැර වෙන කෙනෙක්ට ඩොකියුමන්ට්ස් අරන් යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඔයාටත් තියෙන්න පුළුවන්. ඉතින් හැම ප්‍රශ්නයක් නැහැ. ඔයා හැර ඔයාගේ රිලේටිව් කෙනෙක්ට ඔයාගේ ඩොකියුමන්ට් සර්ටිෆයි කරන්න අරන් යන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ කොරියන් එම්බසි එකට අපොයින්ට්මන්ට් එක දාද්දි ඔයා දාන්න ඕනේ ඩොකියුමන්ට්ස් අයිති කෙනාගේ પાස්පෝර්ට් නම්බර් එකට තමයි අපොයින්ට්මන්ට් එක දාන්න ඕනේ. සහ ඔයගොල්ලන්ට ෆිල් කරන්න ඩොකියුමන්ට් එකක් තියෙනවා. මෙන්න මේ මගේ අතේ තියෙන දැන් මේ ඩොකියුමන්ට් එක letter of authorization කියන එක. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට් එක ඔයාට කොරියන් එම්බසි වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එම්බසි එක ආවත් මේක තියලා තියෙනවා. ඔයගොල්ලන්ට මේක ෆිල් කරලා ඩොකියුමන්ට්ස් ටිකත් එක්ක අරන් යන්න තමයි තියෙන්නේ. මේකේ ෆිල් කරන්න තියෙන ඩීටේල්ස් ගැන කතා කළොත් ඇප්ලිකන්ට් ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් අයිති කෙනාගේ ෆුල් නේම් එක, පාස්පෝර්ට් නම්බර් එක, NIC නම්බර් එක සහ ඇඩ්‍රස් එක, කන්ටැක්ට් නම්බර් එක, ඒ වගේ ඩොකියුමන්ට්ස් ගෙනියන කෙනාගේ ඩීටේල්ස් ෆිල් කරන්න තියෙනවා. ඉතින් හරි සරලයි. මෙන්න මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඩොකියුමන්ට්ස් ටිකත් එක්ක ගෙනියන්න තියෙන්නේ. ඉතින් අදාළ ඩොකියුමන්ට් එක සහ ගෙනියන කෙනාගේ ID කොපි එකකුත් පාස්පෝර්ට් කොපි එකකුත් අරන් යන්න සහ ඩොකියුමන්ට්ස් අයිති කෙනාගේත් කොකටත් පාස්පෝර්ට් කොපි එකක් අරන් යන්න ඉල්ලුවොත් එයාලට දෙන්න. ඉතින් හරි සරලයි. කොහමරි අපොයින්ට්මන්ට් එක දාද්දි මතක තියාගන්න අපොයින්ට්මන්ට් එක දාන්න ඕනේ. ගෙනියන කෙනාගේ පාස්පෝර්ට් නම්බර් එකට නෙමෙයි ඩොකියුමන්ට්ස් අයිති කෙනාගේ පාස්පෝර්ට් නම්බර් එකට. ඉතින් මේ ඔතරයිසේෂන් ඩොකියුමන්ට් එක ඔයාට දැනටමත් කොරියාවේ නම් ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් මෙහෙදිම ෆිල් කරලා යාට සොෆ්ට් කොපි එක යවන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ print out එකක් අරන් යන කෙනාට අරන් යන්න තියෙන්නේ. එහෙනම් මම හිතනවා අදත් මගේ වීඩියෝ එකෙන් මොනවාම හරි වැදගත් දෙයක් ඔයගොල්ලෝ දැනගන්න නැති කියලා. එහෙනම් මගේ channel එකත් එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ට thank you so much. එහෙනම් ඉස්සරහටත් වැදගත් වීඩියෝස් වලින් හමු වෙමු. එහෙනම් thank you so much.